ඉතින් රුපියල් 35,000ට අඩුවෙන් ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම අද ගේන්නේ රුපියල් 35,000ත් 20,000ත් අතර තියෙන ෆෝන් තුනක්. ඉතින් මේ ෆෝන් තුන මොනවද කියලා අපි යන් ඉක්මනට බලන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු Redmi 15C 4G කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක රිලීස් වෙන්නේ 2025 අගෝස්තු 1 වෙනිදා. ඉතින් ග්‍රෑම් 205ක් විතර බාර මේ ෆෝන් එක ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් එකේ ග්ලාස් බෑක් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක IP රේටින් එක ගැන කතා කරොත් IP64 කියන රේටින් එක මේක ඉදිරිය තියෙනවා අපිට. ඉතින් මේක ඩිස්ප්ලේ ගැන කතා කරොත් IPS LCD පැනල් එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ 120Hz refresh rate එකක් තියෙන ඩිස්ප්ලේ එකක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් මේන් කැමරා ගැන කතා කරොත් මේකේ 15MP මේන් කැමරා එකක් වගේම 8MP selfie camera එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ හම්බෙලා තියෙන ලොකුම දේ තමයි 6000 mAh බැටරි එකක්. ඉතින් මේකේ side mounted fingerprint එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම base version එකට 4GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ Redmi 15C කියන ෆෝන් එක රුපියල් 35,000 ඉඳන් තමයි starting price එක වෙන්නේ. ඉතින් මේකේ base version එක රුපියල් 35,000කට ඔයගොල්ලෝ මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරමු Infinix ලගේ Smart 10 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගැන වැඩිදුරටත් කතා කරොත් මේක ටිකක් අලුත් ෆෝන් එකක් මට ලංකාවට. ටිකක් මේකේ මාරම ඩිසයින් එකක් බලන්න පුළුවන්. ඉතින් මේක වැඩිදුරටත් කතා කරන්න අපි යන් රිවිව් එකට. ඉතින් මේ ෆෝන් එක රිලීස් වෙන්නේ 2025 ජූනි 16. ඉතින් ග්‍රෑම් 187ක් බර මේ ෆෝන් එක. ඉතින් ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් එක්ක ප්ලාස්ටික් බෑක් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් IP64 කියන IP රේටින් එක මේකේ දීලා තිනවා. ඒ වගේම බේස් version එකට 3GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ IPS LCD පැනල් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ 120Hz refresh rate එකක් තියෙනවා. ඉතින් මේන් කැමරා එක කතා කරොත් 8MP මේන් කැමරා එකක් වෙන 8MP selfie camera එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ බැටරි ගැන කතා කරොත් මිලිඇම්පියර් 5000ක බැටරි එකක් අපිට බලා ගන්න පුළුවන් side mounted fingerprint එකක් එක්ක. Infinix Smart 10 කියන ෆෝන් එකේ starting price එක වෙන්නේ 26999යි. ඉතින් එතන ඉඳන් උඩට තමයි මේක ෆෝන් එකේ price up වෙන්නේ. ඉතින් base version එක තමයි මේ 26999 වෙන්නේ. ඉතින් අන්තිමට කතා කරන්න තියෙන අපිට Infinix ලගේම Smart 10 Plus කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක අපි කලින් කතා කරපු ෆෝන් එකෙන් Plus version එක. ඉතින් අපි ටක් ගාලා ඒ ෆෝන් එකේ review එක කරමු. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එක රිලීස් වෙන්නේ ජූනි මාසෙම තමයි 2025. ඉතින් මේක අර ෆෝන් එකේම ප්ලස් version එක. ඉතින් මේක ග්‍රෑම් 198ක් බරයි. ඉතින් මේ ඩිවයිස් එක IP64 කියන රේටින් එක දීලා තිනවා. ඒ වගේම IPS LCD පැනල් එකක් 120Hz refresh rate එකක් එනවා. ඒ වගේම මේකේ 4GB RAM එකක් එනවා බේස් version එකට. ඉතින් මේකේ 6000 mAh බැටරි එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ ගොඩක් වෙනසකට තියෙන්නේ බැටරි එක තමයි. ඉතින් මේ ෆෝන් දෙකේම ලොකු වෙනසක් නැති වුණාට මේකේ ඩිසයින් එකේ පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඒ වගේම බර පොඩි වෙනසක් තියෙනවා. ඉතින් අර ෆෝන් එක ග්‍රෑම් 187ක් බරයි. මේ ෆෝන් එක ග්‍රෑම් 198ක් බරයි. ඉතින් ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් ඩිස්ප්ලේ වගේම IP රේටින් එක බැලුවොත් ගොඩක් සමානයි. ඉතින් මේකේ 6000 mAh බැටරි එකක් තියෙන එක තමයි මේකේ ගොඩක් ලොකු වෙනසකට තියෙන්නේ. නැත්තම් මේකේ side mounted fingerprint එකක් ඒ වගේ ලොකු දේවල් වෙනසක් නැහැ. මේ Infinix Smart 10 Plus කියන ෆෝන් එකත් ඔයගලන්ට රුපියල් 30000 ඉඳන් මිලදී ගන්න පුළුවන්. ඉතින් guys මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මාව අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් වගේම like එකකුත් දාන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න මම ගිහිල්ලා එන්නම්.